අපගේ ජීවිතයේ යම් කිසි අවස්ථාවක අප අත්තරිනු ලැබූ මනුෂ්‍යයන් ලෙස පත්වෙනවා. මනුෂ්‍යයන්ට බලවත් පුද්ගලයන්ට පවා අපට උදව් කළ නොහැකි තත්වයකට පත්වෙනවා. නමුත් එම අවස්ථාවේදී ඔබගේ ජීවිතය තුළ ජයග්‍රාහී පරිච්ඡේදයක් ලිවීමට දෙවිඳුන් සැලසුම් කර තිබෙනවාද? එම කාර්ය ඔබගේ ජීවිතය තුළ ක්‍රියාත්මක කරන්නේ කෙසේද? ඊට එක් කාරණයක් ඔබගේ ජීවිතයේ ඔබගේ යාඥාව සමග ක්‍රියාත්මක කිරීමට අවශ්‍යව තිබෙනවා. කුමක්ද එය? එයයි බලවත් දෙවිඳුන්ව ඔබ ඉදිරියේ තබා ප්‍රශ්නය දෙස බලන ආකාරය. සියලුම දේවල් ඔබ විනාශය කරා ගෙන යන විට දෙවිඳුන්ගේ බලය ඔබ සමගම ක්‍රියා කරමින් තිබෙන බව අමතක නොකිරීම. නමුත් ඔබ කෙරෙහි දෙවිඳුන්ගේ බලමහිමය ක්‍රියාත්මක වීමට නම් දානියේල් කළ දෙය අපද කළ යුතුය. දානියේල් කළේ කුමක්ද? දාරියුස් රජුගේ අධිපතීන් දානියේල්ව නැති කරන්නට ඔහුට විරුද්ධව රජු ඉදිරියේ පනතක් සම්මත කළේය. දෙවිඳුන්ගෙන්වත් මිනිසෙකුගෙන්වත් යම්කිසි අයදුමක් කළොත් ඔහු සිංහ ගුවාවේ දමනු ලබයි. නමුත් එය දානියේල් දැනගත් විගසම තමාගේ උඩුමහලේ කවුළු යෙරුසලෙම දෙසට ඇරී තිබියදී තමා ඊට පළමුවෙන් කලාක් මෙන් දවසට 3 වරක් දනින් ඉඳ තමාගේ දෙවියන් වහන්සේ ඉදිරියේ යාඥා කොට ස්තුති කළේය. මෙම ස්ථානයේ ඔබ සිටියේ නම් ඔබ කරන්නේ කුමක්ද? දානියේල්ට මේ ස්ථානයේ ගැලවෙන්නට නම් කවුළු වසා යාඥා කරන්නට තිබුණා. නමුත් දානියේල් ප්‍රශ්නය තුලින් ගැලවෙන්නට නොව ප්‍රශ්නය ජයගත ඇකි දෙවිඳුන්ව අඳුනගෙන සිටියා. දානියේල් කවුළු විවෘතව තිබියදී දනින් ඉඳ ප්‍රශ්නය දෙවිඳුන් අතට බාර දුන්නා. යම්කිසි අවස්ථාවක ඔබ තනිවන්නේද? කිසි දෙයකින් ගැලවීමක් නොපෙනෙන තැනක ඔබ සිරවී සිටින්නේද? එම ස්ථානයේදී ඔබ දෙවිඳුන් සමග සිටගන්නේ නම් එම ස්ථානයේදී දෙවිඳුන්ගේ බලවත් අස්තය ඔබ තුල ක්‍රියාත්මක වෙනවා. එවිට ඔබ ප්‍රශ්නයෙන් ගැලවෙන්නෙකු නොවි ජයගන්නෙකු බවට පත් වෙනවා. පිලාත් පවා යේසුස් වහන්සේව ගලවන්නට ඔහුගේ බලය පාවිච්චි කළා. නමුත් දෙවියන් වහන්සේට අවශ්‍යව තිබුණේ මරණයේ ගුවාවෙන් ගැලවීමට නොව යේසුස් වහන්සේ තුලින් මරණය ජය ගැනීමටයි. දානියේල් කෙරෙහිද දෙවිඳුන්ගේ සැලැස්ම සිංහ ගුවාවෙන් ගැලවීමට නොව සිංහයන් පරාජය කිරීමටයි. ඔබ කෙරෙහි දෙවිඳුන්ගේ සැලැස්මද ප්‍රශ්නයෙන් ගැලවෙන්නෙකු ලෙස පත් කිරීමට නොව ප්‍රශ්නය තුලින් ජයග්‍රාහී පුද්ගලයෙකු නිර්මාණය කිරීමටයි. ඔබද යම් ප්‍රශ්නයක සිරවි ස්වාමිනී මා ගලවන්න යයි ඉල්ලා සිටින්නේ නම් දැන්ම ඔබගේ යාඥා විලාශය වෙනස් කරන්න ඔබ ඉල්ලන විට මේ ලෝකයේ සියල්ල ජයගත් දෙවිඳුන් ඔබ තුලින් ක්‍රියා කරයි. දෙවිඳුන්ට අවශ්‍ය ඔබ සාවුල් මෙන් ගෝලියත් ඉදිරියේ සැඟවෙන්නෙකු නොවි දාවිත් මෙන් ගෝලියත් ජයගන්නා වූ මිනිසෙක් ඇටියට ඔබව පත් කිරීමටයි. ආමේන්.